නූතන නගර උද්‍යානයක දීප්තිමත් උදැසනක්. කතකයා. අද ලෝකයේ හාවා සහ කැස්බෑවන් නැවතත් මුණ ගැසුණා. නමුත් මෙවර තරඟයෙන් වනාන්තරය හරහා නොවේ. එය මාර්ගගතව සිදුවන්නකි. ස්මාර්ට් වොච් එකක්, අවු කණ්ණාඩි සහ ඉයර්ෆෝන් පැළඳ හාවා විශ්වාසයෙන් තරගයට පැමිණෙයි. හාවා. දිවන වටයට සූදානම්ද? පැරණි මිතුරා. මම පුහුණු වී සිටිමි. මට තාක්ෂණයේ තිබේ. මෙවර මම දිනනවා. කැස්බෑවා. සංසුන්ව ඔහුගේ කුඩා බෑගය සකස් කර සිනාසෙයි. කැස්බෑවා. ඇත්තටම අවධානයෙන් සිටින්නේ කවුදයි බලමු. තරගයේ ආරම්භ වේ. හාවා වේගයෙන් දිවයයි සජීවීව සෙල්ෆි ගසමින් අනුගාමිකයින්ට අතවනමින් තරගයේ නිරත වෙයි. මේ අතර කැස්බෑවා අවධානය වෙනතකට යොමු නොකර අදනම් දිනනවා යන අදහසින්ම ස්ථාවරව දිවයයි. හාවා ඔහුගේ දුරකථනයේ බැටරිය බැස යන ආකාරය දැකීමෙන් බියට ලැජ්ජාවට වෙහෙසටපත් වෙයි. කැස්බෑවා නිහඬ සිනහවකින් අවසන් රේඛාවද තරණය කරයි. හාවා ප්‍රමාද වී පමිනේ. හුස්ම හිර කරමින්. කැස්බෑවා ඩිජිටල් යුගයේදීවත් මන්දගාමී, අස්ථාවර, කම්මැලි සහ අනෙකාගේ තරම අවතක්සේරු නොකර අවධානයෙන් තම අරමුණ කරා ජයග්‍රහණීය කරා යොමු වන්න යන්න පැවසුවද හාවා ලැජ්ජාවෙන් බිම බලා සිටියා මිස කිසිවක්ම නොකීවාය. ඊතා ඉක්මනින් එතනින් පිටව ගියේය.